अस्सलाम वालेकुम पेरेंट्स උඩින් දාලා තියෙන්නේ ජාතික උප්පැන්න සහතිකය. මේක හම්බ වෙන්නේ पेरेंट्स 2021 ඉපදුණු බබාලට. 2021 ඉපදුණු බබාලා ඉන්නවා නම් ඔයාලා මෙන්න මේ උප්පැන්න සහතිකයේ තමයි ඊට පස්සේ අදාළ වෙන්නේ. හොස්පිටල් වලින් දුන්නු පරණ කිසිම උප්පැන්න සහතිකයක් ඔයාලට අදාළ වෙන්නේ නැහැ. මම මේ කියන්නේ මේ पेरेंट्स 2021 ඉපදුණු බබලට 2021 2022 2023 2024 ඊට පස්සේ ඉපදෙන බබලට මෙන්න මේ උප්පැන්න සහතිකය තමයි එන්නේ. ඉතින් දැන් ඉපදෙන බබලට එකපාර මේ උප්පැන්න සහතිකය හම්බ වෙයි. මේ ජාතික උප්පැන්න සහතිකය හම්බ වෙන්නේ නැත්තේ ඔය දැන් 2021 2022 2023 බබලට තමයි මේක හම්බෙන්නේ නැත්තේ. එයාලා තමයි ඔයාලගේ පරණ උප්පැන්න සහතිකය අරගෙන ප්‍රාදේශීය ලේකම් බබා ඉපදුනේ නාගොඩ නම් ඕගොල්ලෝ යන්න ඕන කළුතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට බේරවල ඉපදුනා නම් බේරවල මතුගම ඉපදුනා නම් මතුගම ඒ වගේ ඒ ඒරියා එකට මේක ගන්න පුළුවන්. මේක දැන් දෙන්නේ පේරන්ට්ස් නොමිලේ. දැන් ලබා දෙන්නේ මේකේ නොමිලේ කිසිම අය කිරීමක් කරන්නේ නැහැ ඔයාලගෙන්. ඒ හින්දා අද හෙටම ওই 2021 ඉපදුණු බබාලා ඉන්නවනම් හැමෝම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඔයාලගේ මේ බබාගේ මේ උප්පැන්න අරගන්න. මේකේ තියෙන විශේෂත්වය තමයි पेरेंट्स මේක ඇවිල්ලා ට්‍රාන්ස්ලේටර් එකත් එක්කම තමයි එන්නේ. අපි බබාගේ නම සිංහලෙන් ඉංග්‍රීසි වලින් දෙකෙන්ම එනවා. ඒ වගේම තමයි पेरेंट्स බබා ඉපදෙනකොටම එයාලට ඩෙන්ටිටි නම්බර් එකක් දීලා තියෙනවා. ඒක තමයි මේකේ තියෙන විශේෂම දේ. පස්සේ අපි ඩෙන්ටිටි කාඩ් හදන්නේ. ඊට පස්සේ මේකේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එකක් තියෙනවා. ලොකු නම වයස හරි ගියාම ඒකට හදාලා ඩෙන්ටිටි කාඩ් එක ඕගලන්ට හම්බ වෙනවා. මෙහෙම තමයි මේක ගිහිලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්න අඳුරන හැමෝටම කියන්න. ඊට පස්සේ පෙර පාසලට බබෙක් දානවා වුණත් මෙන්න මේ ජාතික දැන් අපිට ලබන අවුරුද්දේ එන්නේ 2021 ඉපදුණු බබාලානේ. ඉතින් එයාලා හැමෝටම මේ පණිවිඩය ලබා දෙන්න. මේ ජාතික උප්පැන්න සහතිකය තමයි අපිට ඕනේ කියන එක. ඒ හින්දා पेरेंट्स මේ තව ස්කූල් වලට දාන්න ලඟ වෙනකොට තමයි पेरेंट्ස්ලා ගොඩාක් ඇදෙන්නේ. ඊට කලින් මම නම් කියන්නේ අද හෙට ගියත් ඔයාලට මේක හම්බ වෙනවා. මොකද ඔක්කොම print කරලා තියෙන්නේ. නිකන් print කරන්නේ ඔක්කොම මේ type කරලා දාලා තියෙනවලු. මේකේ නමේ ඔයාලගේ මොන හරි වෙනසක් සිදු වෙනවා නම් ඒකත් එයාලා හදලා දෙන්න ලෑස්ති වෙලෙම. ඒ හින්දා parents ඔයාලා යන්න ඔයාලගේ බබාලගේ පරණ උපැන්න සාතිකය අරගෙන ගිහිල්ලා මෙන්න මේ අලුත් උපැන්න සාතිකය අරගෙන එන්න. ඔයාලට නංගිලා මල්ලිලා එන්න ඇසෙන බබාලගේ නංගිලා මල්ලිලා හැම ඉන්නවනම් 2021ට පස්සේ ඉපදුණු ඔයාලගේ පුංචිලාගේ ඒ වගේ අඳුරන නෑදෑයෝ අසල්වැසි හැමෝටම මේ පණිවිඩය දෙන්න. මෙන්න මේ උපැන්න සාතිකය තමයි ඊට පස්සේ ඔයාලට බබාලට ඕන වෙන නිසා දැම්ම ගියොත් ඔයාලට ලේසියෙන් අරගන්න පුළුවන්. ලං වෙලා ගියොත් චිත්තක අමාරු වෙයි. මොකද හැමෝටම මේ ඕන වෙනවා කියලා දැනගත්තට පස්සේ හැමෝම යන්නේ. ඉතින් අපි දැන්ටමත් ඔයාලව දැනුවත් කරනවා. මෙන්න මේ උපැන්න සාතිකය තමයි 2021කින් පස්සේ ඉපදුණු හැම බබෙක්ටම අනිවාර්යෙන් තියෙන්න ඕනේ උපැන්න සහතිකය. ඔයාලගව දැන් තියෙන ඒවා වළංගු නැහැ. ඒ වගේම තමයි पेरेंट्स කාගේ හරි ඔයාලා අඳුරන බබාලට උපැන්න සහතිකයක් නැත්නම් දැන් සමහර අය දැන් අපි ගොඩක් අය දැන් මාස 3ක් ඇතුළත මේ උපැන්න පුරවලා අරගන්න ඕනේ. නිකන් හරි වැරදිලාවත් අපිට මේ උපැන්න අරගන්න බැරි වුණු බබාලා කවුරු හරි ඉන්නවා නම් ඔයාලා දන්න අය එයාලටත් කියන්න ඔයාලා යන්න. මේ නාගොඩෙන් දෙන කොල්ලේ තියෙනවා නම් ඒකත් අරගෙන ඔයාලා ගිහිල්ලා ප්‍රාදේශීය කල්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඒ උපැන්න අරගන්න පුළුවන්. ඒකත් ඒ බබාලට දැනුවත් කරන මොකද දැන්ට තියෙන සමීක්ෂණ අනුව උපැන්න නැති බබාලම දහස් ගණන් ඉන්නවලු. එහෙම වෙනකොට पेरेंट्स උපැන්නක් නැතුව රටක ඉන්න බෑනේ නේද? ඕනම දෙයකට උපැන්න සහතිකයක් අපට අවශ්‍යයිනේ. ඉතින් ඒකත් හදලා දෙනවලු. ඔයාලා නැති අය ඉන්නවනම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යන්න පුළුවන්. Thank you parents. මේ පණිවිඩය ඔයාලගේ අසල්වැසි හැමෝටම කියන්න. මොකද 2021කින් පස්සේ ඉපදුණු හැම බබෙක්ටම මේ ජාතික උපැන්න සහතිකය අනිවාර්යයි.